හරි නමුත් ඉතින් මං වීඩියෝ ක්ලිප් එකයි වොයිස් රිපෝට් එකයි දීලා නැහැ නේ. ඉතින් ඔයාලට ඩොකියුමන්ට් හදන්න බැහැ නේ තාමනේ. මේ අනික වර ජනවාරි 15 වෙනි ඔයාලා ඩොකියුමන්ට් සබ්මිට් කරනවා මෙහෙමයි කියලා කිව්වේ. يعني වැඩි ස්ටාර්ට් කරනවා කියලා කිව්වේ. රයිට් මොකද්ද ඔයා කියලා තියෙන කෝල් එක ගන්න කියලා නේ. හරි මම මේ නම්බරේ කෝල් එක ගන්න. මට හදිසියන්නේ ගන්න. හලෝ ගුඩ් මොර්නිං මේ මම ප්‍රොවිෂාවට දාලා දැන් මාස දෙකක් වෙන්න එනවා. ඔයාලා මාස දෙකකින් තමයි ඔෆර් ලෙටර් දෙනවා කියලා කිව්වේ. නමුත් කොහොමද ගැටලුවක් නැහැ. මොකද මේ මට පාස්පෝර්ට් එක ගන්න වෙනවා. මොකද හේතුව මගේ සල්ලි වල පොඩි ප්‍රශ්නයක් වුණා. මම අර ඔයාලට කලින් පාස්පෝර්ට් එක ගන්න කතා කරේ අර මම වෙන ඉන්ටර්විව් එකකට යනවා මෙහෙමයි කියලා මම ඉන්ටර්විව් එකට ගියේ නෑ. මොකද මගේ සල්ලි වල පොඩි ප්‍රශ්නයක් වුණා. මේ ඒකයි මම දාන්න නැති හින්දා තමයි මම ගියේ නැත්තේ. මේ ඔයාලා මගේ ඩොකියුමන්ට් හදන්න එපා. ඒ කියන්නේ ඉදිරියට තියෙන ඒවාට මේ මට පාස්පෝර්ට් එක ගන්න ඕනේ. මං ඉදිරි දවස් කීපය ඇතුළත මං ඔයාලට කෝල් එකක් දෙන්නම්. මට හදිසියන්නේ ගන්න මේ ඒ හින්දා ඩොකියුමන්ට් හදන්න එපා. මට කියන්න ඇයි මම 5000ක් දෙන්නේ හරිද මොකද මේ මම රෙජිස්ටර් ෆී දීලා ඔයාලට මම මේක කරේ හරිද මම ඕක ඔයාලට මේ ප්‍රොසෙස් එක කරන්න එපා කියලා ජනවාරි 10 වෙනිදාට කලින් කිව්වේ මම දෙසැම්බර් 10 10 නෙමෙයි 12ද මන්ද මම දුන්නේ ඔයාලට ඩොකියුමන්ට් ඉතින් මේ ඔයාලා කොහොමද ඒ වෙනකොට ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඔයාලා කිව්වේ ඩොකියුමන්ට් හදනවා කියලා සබ්මිට් කරනවා කිව්වේ ජනවාරි 15 ඉතින් ඔයාලා කොහොමද ඒක කරන්නේ මම ඔයාලට ඊට කලින්ම කියලා තිබ්බේ වොයිස් උත් ඕනනම් තිබ්බා ඔයාලගේ WhatsApp එක දැන් වැඩ නැහැනේ මම දාලා තිබ්බා කෝල් උත් කරලා තිබ්බා ඔයාලා කිව්වා ඊට පස්සේ බයිලක් මේ ඇවිල්ලා මේ පාස්පෝර්ට් එක අරන් යන්න කියලා ඊට පස්සේ අරන් යන්න කතා කරපුවම ඔයාලා කිව්වා ලියුමක් දෙන්න කියලා ලියුමකුත් දුන්නා දැන් ලියුමකුත් දීලා තියෙදි තාම මොකද්ද මේ 5000ක් දෙන්න කියන්නේ මේ පිස්සුන කතා කරන්න එපා මට වගේ ඒජන්සියේ මැනේජර් ගේ නම්බර් එක දෙන්න කවුද මැඩම්ද කවුද කියන්නේ කරුණාකරලා පාස්පෝර්ට් එක දෙන්න මේ මොකද සල්ලි වල පොඩි ප්‍රශ්නයක් වුණ හින්දා තමයි මම වැඩේ කැන්සල් කරේ මම නැතු වෙන ඒජන්සි එකකින් යන්නවත් එහෙම නෙමෙයි මොකද මම යන්න තිබ්බනම් මොක හදිස්සි කරලා මම පාස්පෝර්ට් එක අරන් ඇවිල්ලා මෙහාට ඔයාලට එහෙම සල්ලි හරි දීලා කරුණාකරලා මේ පාස්පෝර්ට් එක දෙන්න මම මේ හෙට හරි අනිද්දා හරි යනවා මේ මට අංකවරුවාදී කියලා එහෙම ඔයාලා දෙන දිනේට මෙන්න මට මේකක් නෑ මොකද මගේනේ පාස්පෝර්ට් එක ඔයාලා දැන් මගෙන් අවසරයක් නැතුව තමයි ඔයාලා තියාගෙන ඉන්නේ හරිද මම ලෙටර් එකකුත් ලියලා දුන්නානේ දැන් කරුණාකරලා පාස්පෝර්ට් එක දෙන්න කියන්නේ මේ පිස්සු ගලින් නැතුව මොකද රෙජිස්ටර් ෆී දීලානේ මේ අපි පාස්පෝර්ට් දුන්නේ ඔයාලා වැඩේ කරන්න හරිද ඒ හින්දා මේ මට පුළුවන් නම් මැඩම්ගේ නම්බර් එක දෙන්න මම මැඩම්ට කතා කරන්නම් පාස්පෝර්ට් එක මම ආපුවම දෙන්න මම හෙට හරි අනිද්දා හරි එනවා මම කෝල් එකක් දෙන්න එන්න කලින් මේ කුණුහරුප කතා කියන්න එපා හරිද ඔයා මේ මට ඔයාලා කලින් කතා කරපුවක් තියෙනවා හරිද WhatsApp එකේ වොයිස් දාපුවක් තියෙනවා ඉතින් ඔයාලගේ WhatsApp එක නැහැ නේ දැන් ඒකේ කියලා තියෙනවා මම ඔගේ පාස්පෝර්ට් එක ගන්න කතා කරේ මම දෙසැම්බර් වල හරිද දෙසැම්බර් වල මම දෙසැම්බර් 12 කීයේද මේ ඇවිල්ලා මම රෙජිස්ටර් වුණේ ඊට පස්සේ දෙසැම්බර් වල අවසානයේ තමයි මේ මම පාස්පෝර්ට් එක ගන්න කතා කරේ හරිද අන්න කතා කරද්දි ආවිල්ලා මට 28 දෙහත කොහෙද ආවිල්ලා අරන් යන්න කියලා කිව්වා හරිද මට එන්න බැරි වුණා මම වැඩ වගේක් හින්දා ඊට පස්සේ මම ජනවාරි වල කිව්වා මේ 10 වෙනිදාට කලින් මම හිතන්නේ 4 5 වගේ ඒ වගේ දවස්වල මම කිව්වා මේ ඩොකියුමන්ට් හදන්න එපා මගේ සල්ලි වල මේ ප්‍රශ්නයක් හින්දා මේ හදන්න එපා මෙහෙමයි කියලා කිව්වා. එතකොට ඔයාලා මට කලින් දෙසැම්බර් වලම කියලා තිබ්බා. ඔයාලා ඩොකියුමන්ට් සබ්මිට් කරන්නේ අපේ පොලිස් රිපෝට් එකයි වීඩියෝ ක්ලිප් එකයි අපේ මයිසෙල් වීඩියෝ ක්ලිප් එකක් ඉල්ලුවා. ඒකයි දුන්නාම ජනවාරි 15 තමයි මේවා සබ්මිට් කරනවා කිව්වේ. හරිද? ඊට කලින් ඉන්ටර්විව් එකකුත් තියෙනවා කියලා කිව්වා. හැබැයි ඔයාලගේ ඉන්ටර්විව් ඩේට් එකක්වත් ආවද? කුණු හරපණන් කතා කරන්න එපා. ආවුත් කුඩු කරනවා තන හරිද? මේ ඉන්ටර්විව් ඩේට් මුකුත් නැතුව මේ මොනවද ඔෆර් ලෙටර් එකවත් මොනවත් නැහැ. මම අනික ඩොකියුමන්ට් දීලා නැහැ. මම ඒ විදිහට කියලා තිබ්බා මම ඩොකියුමන්ට් සබ්මිට් කරන්න එපා. මොකද මම මේක කැන්සල් කරනවා කියලා. හරිද? ඊට පස්සේ ගන්න දෙන්න ගියද්දි ඔයාලා එක එක බයිලා කතා කරනවා මම කිව්වා. එදාට එන්න මෙදාට එන්න කියලා. ලියුම් දෙන්න කිව්වා ලියුමකුත් දුන්නා තව ලියුමකුත් දීලා තාම මොන හොරපයක්ද කියන්නේ සල්ලි දෙන්න කියලා ඈ යකෝ රෙජිස්ටර් බීක 3000ක් කරගෙන මේ කැන්සලේෂන් ෆී එක 5000ක් ගන්න මොන හුත්තයටද කාරණාකර මම කලින් කියලානේ තිබ්බේ මයි පාස්පෝර්ට් එක දෙන්න කියලා එක්ක ඔයාලා සල්ලි ඕනනම් ගෙලින්ම ඔය ලියුම් කතන්දර බයිලා ගහන්න නැතුව බොරුවට නිකන් මේ SLBF එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ මොනවද මට කතාවක් කියන නිකන් පච ඈ හරි මේ අපි ඇඳුනා කියලා හිතන්නේ නැති මේ මොනවද වෙන ඒජන්සි එකකින් ඇප්ලයි කරාට මේ වීසා මොනවද ඇප්ලයි කරන්න බෑ අපි SLBF එකේ වගේ පාස්පෝර්ට් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ මෙහෙමයි ඒක කැන්සල් කරන්න ඕනේ මෙහෙම කතා කිව්වේ මට ඒ වඩන්නේ එක්ක ඒ වෙලේ කියලා එක්ක සල්ලි මේ සල්ලි ඕනේ මෙහෙම හරි කියන්න ඕනේ එක්ක මේ මට හදිසියෙලි මම ගන්නවා එහෙනම් දැන් ලියුණුත් දෙන්න කියලා නිකන් රස්තියාදුත් කරලා තව 5000ක් කියලා ගන්න උණුහාරප කතා කරන්න එපා හරිද මම උතෙන්ට අද හරියට හරි මම කැමතිලාක මං එනවා මට පාස්පෝර්ට් එක දෙන්න එච්චරයි හරි දුන්න නැත්නම් බලන්න මොනවද යකෝ මේ ජාතික රූපවාහිනී මෙව්වා channel වලින් ඉඳන් රිව්යු කරපු හොඳ ඒජන්සියක් විදිහට දාලා මෙව්වද කරන්නේ ඈ ස්කෑම් බොරුවට ඇඩ් තියනවා කියලා දාලා මේ ජොබ් වේකන්සි එනවා මෙහෙමයි කියලා මනුස්සයන්ගෙන් සල්ලි අරගෙන රෙජිස්ටර් වීකුත් තරම් ජොබ් බෝඩ් එකේ මොකක්ද දෙන්න උත් නැහැ මොකුත් නැති වුණාම මනුස්සය ඉතින් පාස්පෝර්ට් ගන්න බැලෙන්නේ නැද්ද එතකොට කැන්සලේෂන් ෆ්‍රී එක කරනවා එතන උඹලා රට දාහන් එකාගෙන් කුණුවර පතා ගන්නවා මම කලින්ම කියලානේ තිබ්බේ හොඳ ආපහු මට දෙන්න මට කවුද කම්පැනි මැඩම්ගේ නම්බරේ දාන්න දැම්මා මම දවස් කීයක් කිව්වද කතා කරන්න ඊට පස්සේ ආපු දවසේ මේ හම්බෙලා කතා කරන්න මෙහෙමයි කිව්වා එතකොට එදත් කිව්වා නෑ මැඩම් නෑ අද නෑ මෙහෙමයි කිව්වා කරුණාකරලා මම නම්බරේ දෙන්නකෝ මම මැඩම්ට කතා කරනවා හරි ඔයාලා කම්පැනි මේ වැඩ නෑ මිස් මම වාරයකට ඊයේ ආවා ඊයේ ඇවිල්ලා මේ මම ලෙටර් එකක් දුන්නා මේ රික්වෙස්ට් කරලා මොකද්ද මගේ පාස්පෝර්ට් එක ගන්න මිස් මේ සර් ඩේට් එක අද දුන්නේ හරි හරි මම ඒක චෙක් කරේ නැහැ ඔව් මේ ඉන්න බලමු සර් මම ඔව් කියනවා හරි හරි ඔයා මේ පාස්පෝර්ට් එක ගන්න නේද ඔව් මම පාස්පෝර්ට් එක ගන්න තමයි ලෙටර් එක දුන්නේ මිස් මට ගන්න පුළුවන්ද අද හෙට මට දවස් 3කින් තමයි කෝල් එකක් දෙන්නම් කිව්වේ ගොඩක් දවස් එහෙනම් සර් කෝල් එකක් දෙන්න මොකද මම මේ සම්බන්ධව දන්නේ නැතුව ගත්තේ ලෙටර් එකක් හම්බුණා මේ මම දැන් තමයි චෙක් කරේ ඒක රයිට් ඕකේ
ඔව් ඔයාලා ඇප්ලයි කරන්න ලිස්ට් එකේ ඉන්ස්ට්‍රක්ටර් වර්කර්ස්ලාට කෝල් ගන්නවා ඩොකියුමන්ට් ටික අඩුපාඩු ඒවා. ඔව් ඒකට මේ ගත්තේ. හරි සර් මේ ඔයාලට එහෙනම් මේ ඉස්සරහින් කතා කරේ ඒ සර් එහෙනම් අප්ඩේට් එකක් දෙයි. හරි ඔකේ. Good morning, Suhar Agency. ඔව්. Hello, good morning. hello good morning මේ සර් මම දවස් 5කට විතර කලින් ඔයාලට ලෙටර් එකක් තියලා හිටියා මම පාස්පෝර්ට් එක ගන්න රික්වෙස්ට් කරලා මේ ඔයාලා දවස් 3කින් විතර තමයි කෝල් එකක් දෙනවා කියලා කිව්වා මට කෝල් එකක් ආවේ නැහැ ඒකයි මම ගත්තේ බලන්න. ඒක තමයි අයියේ මැඩම් මේ හිටියේ නෑ මේ අද බලලා මම සට කෝල් එක දාලා නම් මේ මැඩම් ගාවට දාලා තියෙනවා. රයිට් එහෙනම් මට අද ගන්න පුළුවන් නේද කියලා කියන්නේ මොකද හෙට දැන් ඔයාලා කොහොමත් වහනව නේද? ඔව් අපි හිටන වහලා සර්. අද ගන්න මූත් කරගන්න පුළුවන් නේද? ඒක තමයි සර් මම අපි මැඩම් ගාවට දාලා තියෙන්නේ මේ බලලා සට කෝල් එකක් දෙන්න. හරි ඔයාලාද මේ 5 වෙනකම් වැඩ කරන්න නැහැ නේද? අපි 2 වෙනකන් ඉන්නේ සර්. ඒක තමයි ඊට කලින් මට කෝල් එකක් දෙන්න එහෙනම් මොකද මං එන්නත් ඕනේ ඒක. හරි ඕකේ සර්. හරි ඕකේ. හෙලෝ සර්. ඔව් කියන්නේ සර් සෙන්සුරාදයි සම්බන්ධ නැතුව අඟහරුවාද වගේ එන්නේ. අපි සෙන්සුරාදටයි සම්බන්ධයි මේ පොත් රිලීස් කරන්නේ නැහැ. සර් අඟහරුවාද වගේ එන්නේ සර්. සොන්ද බැරිද කියන්නේ? ඔව් සර් අපි සෙන්සුරාදටයි සම්බන්ධයි රිටර්න් දෙන්නේ නැහැ. මම තමයි කිව්වේ. අඟහරුවාද වගේ එන්නේ සර්. මේ ඕකේ දැන් මම ලෙටර් එකක් දීලානේ තියෙන්නේ දැන් ඔයාලා අතන මට ඇතුලෙන් කිව්වේ අර මොනවද SLBF එකට මෙහෙම දාලා තියෙනවා මොකද්ද කතන්දරයක් නිකි ඒක කැන්සල් කරන්න ඕනේ කියලා නේ කිව්වේ ඉතින් ඕක. ඔව් ඒක කැන්සල් කරලා තමයි ඒක තමයි සර් සෙන්සුරාදට කරන්න බෑනේ සර් වැඩි. සවුන්ඩ් කරලා සර්ට අඟහරුවාද දෙන්නම් කියලා කිව්වේ සර්. අඟහරුවාද ඇවිල්ලා රයන්න තියෙන මට. ඔව් සර් අඟහරුවාද එන්නේ සර් සෙන්සුරාදයි සම්බන්ධයි නැතුව. හරි කරන්න හරි. හරි. හෙලෝ. මේ සුහාරකින්ද? ඔව් සුහාරකින් තමයි සර්. නෑ අර මට මේ ඔයාලා දැන් කස්ටමර් කෙනෙක්ට මේ මොකද්ද මෙසේජ් එකක් දාලා තිබ්බනේ WhatsApp එකෙන් අර පාස්පෝර්ට් ගන්න කතන්දරේ. ඔයාලට මම ලෙටර් ඔයාලට ලෙටර් එකක් දුන්නානේ. ඔව්. මේ මට ඊට පස්සේ ඔයාලා සතියකට විතර පස්සේ අඟහරුවා දෙන්න කියලා තමයි කියලා කිව්වේ. මට බැරිුණා දැන් ඔයාලා සතියක් විතර පස්සේ මට කෝල් කරලා තියෙනවා මේ දැන් හෙට එන්න කියලා. මේ මට ආවෙත් මට වැඩ වගේක් තිබ්බේ හින්දා මට එන්න බැරි වුණේ. මේ මට අනික හදිස්සියක් තිබ්බේ නෑ පාස්පෝර්ට් එක ගන්න. මොකද මම වෙන කොහෙවත් දාලත් නෑ. මොකද ඒකින්ද මම පාඩුවේ හිටියේ. දැන් ඔයාලා මොකද්ද මේ මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ මේ කැන්සලේෂන් ෆී එක 5000ක් දීලා පාස්පෝර්ට් එක අරන් යන්න කියලා. ඔව් සර් මේ ඔයාලා ඇග්‍රීමන්ට් එක කියව නැද්ද සර්? ඇග්‍රීමන්ට් එක මං කියවා. ඒක ඇග්‍රීමන්ට් එක කියවලා තමයි මං අහසන් කරේ. හැබැයි ඇග්‍රීමන්ට් එකේ තිබ්බේ මොකද්ද? අපේ ඩොකියුමන්ට් මොකක් අය කියන්නේ වර්ක් පර්මිට් ඔෆර් ලෙටර් ඇවිල්ලා තිබ්බා. හරිද? මම ඩොකියුමන්ට් සබ්මිට් කරලා ඇවිල්ලා තිබ්බොත් තමයි අපි මොනවා හරි කැන්සල් කරොත් අපි සල්ලි ගෙවන්න ඕනේ කියලා දාලා තිබේ. ඒ හින්දා තමයි මං අහසන් කරේ. හරිද? හැබැයි ඔයාලා අහන්න මම රෙජිස්ටර් වුණේ මං කාඩ් එකක් තියෙනවා රෙජිස්ටර් වුණේ දෙසැම්බර් 12 හරි ඒ වගේ දවස්වල මට මතක විදියට. ඊට පස්සේ මම කීවා දෙසැම්බර් මේ අවසානයේ 25 හරි ඒ දවස්වල මං කිව්වා මට මෙහෙමයි මේක කරන්න බෑ මේ පාස්පෝර්ට් එක ගන්න ඕනේ මං කවුද දෙන්නෝනේ මෙහෙමයි කියලා කතා කරා කෝල් කරලා WhatsApp එකේ. ඒකට මට 28 ඇවිල්ලා ගන්න කියලා. නමුත් මට එන්න හම්බුන්නේ නෑ මම වැඩ වගේක් ඉඳලා. හරිද? ඊට පස්සේ මං ජනවාරි 4 හරි 5 හරි ඔන්න ඔය කාලේ මං කායි කෝල් කරා. කෝල් කරලා කිව්වා මෙහෙමයි මගේ කැන්සල් කරන්න හේතුව තමයි මගේ සල්ලි වල පොඩි ප්‍රශ්නයක් වුණේ. හරිද? ඊට පස්සේ මං කිව්වා මගේ කිසිම ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරන්න එපා මෙහෙමයි කියලා. එතකොට ඔයාලා කලින් මට දෙසැම්බර් වලම කියලා දීපා ජනවාරි 15 තමයි අපි ඩොකියුමන්ට් අපි ඒවා සබ්මිට් කරන්නේ හැමෝගේ මේවා මෙහෙමයි මොකද ඒ එම්බසි වහලා තියෙන්නේ මෙහෙම කියලා කිව්වා. හරිද? හැබැයි ඒ වෙද්දි ඔයාලා ඒකට කිව්වා පොලිස් රිපෝට් මයිසෙල්ෆ් වීඩියෝ ඒ ඔක්කොම ඩොකියුමන්ට් තියෙන්න ඕනේ කියලා. මම පොලිස් රිපෝට් දීලත් නැහැ මයිසෙල්ෆ් වීඩියෝ දීලත් තිබ්බේ නැහැ ඒ වෙනකොට. හරිද? තවමත් දීලා නැහැ. මම ඔයාලට ජනවාරි 5 4 කිව්වා මේක මගේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න එපා. මම මේක කරන්නේ නැහැ කියලා තිබ්බා. ඊට පස්සේ හරි ඕකේ කියලා ඔයාලා කියලා තිබ්බා. ඊට පස්සේ මම පාස්පෝර්ට් ගන්න එන්න කතා කරද්දි ඔයාලා එදාට එන්න මෙදාට එන්න නම් මම කතා කිව්වා. ඊට පස්සේ කියද්දි මම එන්න ඇවිල්ලා ගන්න හදද්දි ඔයාලා කිව්වා මේ ඒක ලියුමක් දුන්නද කියලා මම අහුවා. ඊට පස්සේ මම ලියුමකුත් ඇවිල්ලා ලියලා දීලා ඒ වෙලේ ගන්න කතා කරා. එතකොට මොකද්ද කිව්වේ? එතකොට කිව්වා දෙන්න බෑ. අපි මේ SLBF එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම මොකද්ද බයිලාවක් මට කිව්වා. හරිද? දවස් දෙකකින් අපි කෝල් එකක් දෙන්නම් මෙහෙමයි කියලා. දවස් දෙකකින් කෝල් ආවෙත් නෑ. මම සතියේ විතර කෝල් ගත්තට පස්සේ තමයි මට කතා කරේ.
ඊට පස්සේ දැන් ඔයාලා මොකද්ද කියන්නේ 5000ක් දීලා අරන් යන්නේ. මොකද්ද මේ කතාව කියන්නේ? හෙලෝ සර්. කියන්නේ හෙලෝ. ඔව් මම කියපේ අහනවද ඉතින්? මේ ආන්නකො සර් මේක රෙජිස්ටර් වෙනකොට සර්ට ඇග්‍රීමන්ට් එකක් දෙනවනේ අපි සර්ට අපි කියලා බලන්න සයින් කරන්න කියන්නේ ඒක මාස 4ක් ඇතුළත වැඩක් කියලා. මේ අහන්න මං කියන එක මම පිටර කිල්ලේ යරුවනේ මේක පොඩ්ඩක් අහන්නකො. හරිද දැන් අපි ඇග්‍රීමන්ට් එකක් දිනවනේ කියලා සයින් කරන්න කියන්නේ ඒක කියලා බලලා දිනවන්නේ නේද? මාස 4ක් ඇතුළත වැඩක් කියලා නැත්නම් මාස 4න් පස්සේ අපි සර්ට නිකම් අපේ ගන්න පාස්පෝර්ට් එක දෙනවා කියලා ඉල්ලුවා. ඒ ඊට කලින් දැන් මේ පාස්පෝර්ට් එක ඉල්ලන්නේ ඒක නිසා සර්ට මේ ෆී එකක් ගෙවන්න වෙනවා. තේරෙනවද? ඊට වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඔෆිස් එකට ඇවිල්ලා කතා කරන්න. මේ ෆෝන් වලින් කතා කරන්න බැහැ නේද? අපිට තව කස්ටමර්ස්ලා කෝල් කරනවා. තේරෙනවද? කස්ටමර්ස්ලා කෝල් කරන කතාව නෙමෙයි. ඉතින් ඔයාලා බලන්න මාව දවස් 30ක් රස්සාවද? Polisi boleh. Oh, siapa? Oh. Mana pasport ganda? Mana pasport kita ni? Saya angkat charge keren. දැන් ඔයා එතනින් මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැද්ද? Nෑ sir කිව්වා ඒතර. අනේ දැන් ඔයාලා සර් කතා කරා සර් ඉතින් මම කතා කරා. මඩම් කතා කරා sir. ඔව්. ඔව්. sir මට ගිහින් මෙතෙන් ඇවිල්ලා sir කතා කරා. sir පොලිසිය හරි මොකද කියලාද? sir පොඩ්ඩක් කතා කරන්න. හරි මට කතා දැන් මට මැඩම් කතා කරන්න සර් කතා කරා. හරි. ඔව් ගියා. දැන් මේ 5000 ඔයාට අය කරලා තමයි දෙන්නේ කිව්වා. හරි sir හරි. මොනවද කරන්නේ? දෙසැම්බර් 12 රෙජිස්ටර් කරා. ඔව්. හරිද? ඔව්. 3000 දීලා දෙන්න. टर्म्स एंड कंडीशन देखते हैं क्वालिटी हमारे वर्क परमिट अभी आवर पास कैंसिल करा वापस ता गिवन नोट केला हरिද මයිකන් සයින් කරේ නම් මම දෙසැම්බර් මාසෙ නෑ මට තවත් රස්තා වෙන්න ඕනේ නෑ මෙහෙම නේ ඔයා කියන එක මම උත්තර දුන්නා. නෑ සමහර හරි ඒක හරි මේ මගෙන් ලෙටර් එකක් ගත්තා සර් මම ඔයාලට ගන්නේ දෙසැම්බර් මාසෙ ඇහුවා සල්ලි දෙන්න ඕනේ මම සල්ලි දෙන්න පාස්පෝර්ට් එක මම රස්තිය ආදු කරා ඒකයි මට දෙන්න බැරි සල්ලි හරි නැත්තම් මම සල්ලි දෙනවා නෑ රුපියල් 5000ක් දෙන එක ගියම නෙමෙයි මොකද ලක්ෂ 10 15ක් දීලා ඒජන්සියෙන් රට යන මේ සල්ලි දෙන්න ඒක කතාවක් මැඩම්ට කතා කරන්න දුන්නේ නෑනේ සර්ට නේද මේ ඕවර්සී මාත් කතා කරේ ඈ ඕවර්සී මාත් කතා කරේ ඔයා ඒකට අවුරුදු දෙකක් තුනක් වෙනවා මොකද තුන සල්ලි ඉව